මහා කාරුණිකෝ අනාථ සරණෝ අප ලෝතුරු භාග්‍යවතුන් වහන්සේ අසරණ ලෝක සත්වයාට සැලකීමීලා ඒ වටිනාකම කර්ම විපාකය මැනවින් පහදා දුන්නාහ. ලෝතුරා ධර්ම මාර්ගයේ පියමැන යන මහා සංඝරත්නයෙන් ඉටුවිය යුත්තා වූ කාරුණිකෝ අසරණ සරණ සේවය ශාසනික ජීවිතයේ මුල් කාර්ය කොටගත් මහරගම පිළිකාරෝහල් විහාරස්ථානයේ ගරු විහාරාධිපති පරම පූජනීය හේනීගම ධම්මාදාර අනුනාහිමිපාණන් වහන්සේගේ අනුදැනුම සහ ආශිර්වාදය පෙරදැරිව ගිලන් වූ අපේම මිනිස් ප්‍රජාව වෙනුවෙන් ඖෂධවලින්ද මානසික සුවයෙන්ද සත්කාරයෙන්ද මානව සම්පත්වලින්ද උපකාර කරන්නා වූ පූජ්‍යපාද අල්පිටියේ අතුල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෝතුරා බුද්ධ දර්ශනයෙන් දායාද වූ මහා කාරුණික ගුණයත් උන්වහන්සේ සිදු කරන සමාජීය ආගමික මෙහෙවරත් යහපත් සමාජයකට පූර්වාදර්ශයක් කරවමින් සිදු කරන්නා වූ මෙම කාව්‍ය සංග්‍රහය සොවින් තෙවෙන්නා වූ සිත් සුවපත් කරන්නට පරම උපකාරයක්ම වේවා. කාව්‍ය පිටපත රචනය කලා විභූෂණ බිංගිරි සංජීව කිමිදුන් මෙම ධර්ම දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය ජෝර්දාන රටෙහි සේවයේ නියුතු ජේ.වී. ප්‍රසාදි ඉරෝෂිමා මහත්මිය සදාදරණීය ක්‍රිෂානි චන්දිමා සොහොයුරියට පුණ්‍යානුමෝදනා පිණිස බුද්ධාලම්බන ප්‍රීතියෙන් පටිගත කරවා බෙදා හරින ලදී. බුදු මුනි සාඳ තිලෝවට තිලක වෙද දුරු විය හැම සිත් මන්සලක කුමුදු නෙළුම් මානෙල් පීපි විලක සුවඳ වගේ බුදු ගුණ හැම කලක අසරණ සරණ වූ සම්බුදු ගුණය මහා කරුණාවකි එය ආපමනය මරණය දැකියාය ලැබූ දිවි ධනය මෙකවි දහම ඒ අසිරිය ගැනය. පින්වත්නි, අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ව්‍යාධි ධම්මෝහි ව්‍යාධින් අනතීතෝ යනුවෙන්. ඒ කියන්නේ මම රෝගී වන ස්වභාවය උරුම කරගත් කෙනෙක් යන්නයි. රෝග පීඩා වැළඳීම සාමාන්‍ය ධර්මතාවක්. මේ රූපය නිතරම වෙනස් වෙනවා. දවසින් දවස දි รา පත් වෙනවා. අපි වන් විටක ගතින් වැටීම තරමක් දුර්වල වුණත් හිතින් වැටීම රිසිවන්නේ නෑ පින්වත්නි. දවසින් දවසම වැහැරී
යයි ගාත ඒවල කාලනු නියදහමක් නැත කයි ස්වභාවය හිමි පහදා ඇත නිරෝගී බව රැක ගත යුතු තුලසිත අප උසුලාන් යන කුඩයක්ය අටලෝ දම එක නාලයක්ය අල්ලාගෙන යන ලද කණුවක්ය මරණය එය ආකුලන ඇනයක් බාල මහලු නැත වෙනසක් තරුණ පොදුමය ලෙඩ දුක් වැළඳෙන කරුණ දිවියක් ලබනට නිති සුව පිරුණ නිරෝගී භව වේවා හැම අරුණ පිත් සෙම් යාන මේ තුන් දොසද කය පෙළනා ඇත රෝගා ලෙසද අනුභව කොට ආහාර වාස විසද කරුණුව විඳවති දිවි පාසු බැසද පින්වත්නි බොහෝ විට අප රෝගී වන්නේ අපේම වැරදි ජීවන රටාව හේතු කොටගෙනයි. ඒ විතරක් නොවේ බුද්ධ වචනයට අනුව අප එක්රැස් කළ කුසල් අකුසල් අපහා මේ සංසාර ගමන පුරාම රියසකක්සේ පස්වසින්ම පැමිණෙනවා. පුබ්බකම්ම පිලෝති පෙර කළ කර්මයන්ගෙන් ඉතිරි වූ කොටස් අපේ බුදුරජාණන් වහන්සේටත් ශාරීරික වේදනා වශයෙන් විඳින්නට සිදු වුණා. කම්පලදී ලෝතුරු මහිමිට දොළොසක් වැළඳුනි රෝගා සිරුරට දැඩිසේ පීඩා විඳ සිත දැඩි කොට කල් ගෙව්වා ඊට දී ලෝව දහමට කොන්දෙරු දාවද හිස කැක් කුමද උදරය තුල හාටගත් රෝගයද ලේ අතිසාරය නම් දරුණුවද විඳ වූවා මාගේ සම්බුදු
සමිඳ කසුප් හිමි මොග්ගල්ලාන වැනිරාතුන් වද වියගිලාන ලෞතුරු හිමි සාඳ මෙතම හෙලාන සුව කෙරුවා බොත් ජංග දේශාන පින්වත්නි චක්කුපාල තෙරුන් වහන්සේ දැස් අන්ධ වන බව දැනදනත් තමන්ගත් සිල් ප්‍රතිපදාව අත්හැරියේ නැහැ. උන්වහන්සේ රෝගී වුණේ පෙර ආත්මයේ කළ පාප කර්මයක් නිසායි. නමුත් ඒ දරුණු වේදනාව මැදම උන්වහන්සේ රහත් භාවයට පත් වුණා. යමෙකු රෝගියෙකුට උපස්ථාන කරයිද ඔහු මට උපස්ථාන කරන්නෙකු හා සමානයි දේශනා කළ ලෞතර බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයකදීම ගිලන් උපස්ථානය තම ක්‍රියාවෙන්ම අපට පෙන්වා දුන්නා. ගත්ත තිස්සනම් තෙරිඳුට කුෂ්ඨ රෝගයක් වැළඳී සිරුරට දුක් විඳා අපමණ රිදවුම් පිට හැර යති සෑම දේන ආමහා දුගඳට බුදුනෙත ගැටුණා අසරණ හිමි සාඳ පියමන් කෙරුවා පිහිටක් වන ලේද ශ්‍රී දෑතින් කුණු සැරවා පිස ගාඳ අමා සිසිල දුන්නා නිවමින් හාද පණ්ඩු පුත්ත නම් හිමිගේ කය තුල වාත රෝගයක් හටගති තද බාල පීඩාවින්දා එය සුව නොවූ කාල නිමුවා තුන් සීත මුනිදම් වදහාල ලන්නුපස්ථානයේ ඇති මහපින පිළිබඳ දෙසුවාය බුදු හිමි බුදු බණ එතරම් වටිනා සේවය පුදලන සියලු දෙනට යහපත වනු සෑමදින
රෝග ව්‍යාධි නොමැති නිමක්ය ඉපදෙන මිය යාන සසර දුකක්ය එය නැවතු තැන අමිල සැපක්ය බුදු හිමි පැහැදුවේ නිවෙන මගක්ය කර ඇත්නම් මව් කුසදීම තව සමහරු බිහිවන මොහොතේම සිංගිති බාල සහ තරුණ වියේම මහලු කියා නැත කම්පාලයේම ලෙඩ දුක් බිය සංකා දුරු වේවා ලොවේ පරම දානයම හිමි වේවා නිරෝගී ඒ සුව විඳ සැනසේවා තෙරුවන් සරණය හැමතෙම වේවා නිරනා කය ගැන සිතුම් නොපාරා ගෙවමු දිවිය අපි දහමින් සාරා පිළිගමු බුදු හිමි දුන් දේය තෝරා ලොව හැම වයදම් මා සංකාරා මහසෑයේ මහබෝධියේ සරණයි ශ්‍රී පාපත්මයේ දලදා සරණයි බුදුම් දහම් සංගරුවනෙහි සරණයි සැමට සතර වාරණේ රැකවරණයි පින්වතුනි මේ ලෝකේ අපට සදාකාලිකව අයිති කරගත හැකි කිසිවක් නොමැත්තේය රෝගය යනු මේ කය අපට දෙන පාඩමකි ගත රෝගී වුවත් ඔබ ඔබේ සිත දහම නැමැති ඔසුවෙන් සුවපත් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආරෝග්‍ය පරමාලාභා කියායි. සැබෑම නිරෝගී භාවය යනු කෙලෙසුන්ගෙන් මිදුණු නිදහස් සිතයි. ඔබ සැමට නිදුක් නිරෝගී භව පරමායුෂ හිමි වේවා ප්‍රාර්ථනා කරන්නෙමු. කාව්‍ය සුගායනය කළ මා මහරගම අපේක්ෂාරෝහල් විහාරස්ථානයේ අල්පිටියේ අතුල ධම්ම පොඩි හාමුදුරන් වහන්සේ. කාව්‍ය පිටපත රචනය කලා විභූෂණ බිංගිරියේ සංජීව කිවිඳුන්.